එක්තරා කැලෑවක කඳාකු නැති භූතේ ජීවත් වුණා. දිනක් සුමනපාල නගරයේදී තම අස්වැන්න විකුණා නැවත තම නිවස බලා යමින් සිටියා. අනේ දෙවියනේ අතනම් අහපව් වෙන්න සෑහෙන්න පරක් වුණා. ගුම්මන් කරුවරත් එක්ක මේ පාර තාප්පාලු පාටයි. ගම්මු කියන කතන්දරත් එක්ක මේ පාරේ යන්නත් බය හිතෙනවා. දෙවියනේ මොකද සද්දේ? කවුද හරි හොරු රංචුවක්ද දන්නෙත් නෑ. කවුද ඔය ඔතන ඉන්නේ? මාව කොල්ල කන්න හැදුවොත් නම් ඔයාලට හොඳක් වෙන්නේ නෑ. මාත් මේ ගමේම තමයි. අනේ දෙවියනේ මේ අර ගම්මු කියන භූතාත්මේ නේද? මොකද්ද මම කරන්නේ දැන්? අද කොට දවසකට පස්සේ මට හොඳ කොදුරක් හම්බුනේ. මම අද තමුසේව කාලා මගෙන් පඩ පුරව ගන්නවා. දෙවියනේ දුවලවත් බේරෙන්න ඕන. සුමනපාල පළේපා කියන දුවන්න පටන් ගත්තා. දුවන අතරතුර ඔහු උපයාගත් මුදල් පසුම්බිටිකුත් බිමට වැටුණා. භූතයාද ඔහු පසුපස හඹා ආවා. ඒයි කොහෙද දුවන්නේ? ඔහොම නවතිනවා. සුමනපාලගේ වාසනාවට පිටුරු ගොඩක් තිබුණා. සුමනපාල ඒ පිටුපස සැඟවුණා. මං හිතන්නේ මම බේරුණා වගේ. පුළුවන් ඉක්මනට ගෙදරට ය아가න්න ඕන. ඇයි අනේ ඔයා මෙච්චර පරක්කුනේ? අනික ඇයි ඔච්චර කලබල වෙලා? හොරෙක් හරි මංකොල්ලකාරයෙක් හරිවත් ඔයාගේ පස්සෙන්වත් ආවද? හොරු මංකොල්ලකාරයෝ නම් කමක් නෑ. අද මගේ පස්සෙන් ආවේ අර ගම්මු කියන කඳක් නැති භූතයා. ඌ ගොඩාක් දුර මගේ පස්සෙන් එළෙව්වා. දුවලා තමයි බොහොම අමාරුවෙන් මම බේරුණේ. අනේ දෙවියන්ට ස්තුති වෙච්චාවි. ඔයාගේ ජීවිතේ බේරුවට. අනේ ඔයා නගරෙට ගියේ අස්වැන්න විකුණන්න නේද? ලැබුණ සල්ලි ටික දෙන්නකෝ. මම ඒක අල්මාරියෙන් අරන් තියන්නම්. දෙවියනේ කො මගේ සල්ලි මල්ල. දුවනකොට ඒක කොහේ හරි වැටුණවද්ද? අනේ දෙවියනේ. මොනවා සල්ලි ඔක්කොම කැලේ වැටුණාද? මට නම් හිතෙන්නේ ඔයා බොරු කියනවා වගේ. මට නම් හිතෙන්නේ ඔයා නගරේ ඉන්න වෙන ගෑනු කෙනෙක්ට සල්ලි ඔක්කොම වියදම් කරලා වගේ. මට ඇත්ත කියන්නේ ඔයාට වෙන ගෑනු කෙනෙක් ඉන්නව නේද? මොනවද මේ කියන කතා? මම කොහොමද ඔයාට එහෙම දෙයක් කරන්නේ? ඔයා ඉඳිද්දී මම කොහොමද වෙන විවාහයක් කරගන්නේ? මම කියන දේ විශ්වාස කරන්න. මම දුවද්දි තමයි මගේ සල්ලි වැටෙන්නේ නැත්තේ. මේ භූතයා මාව එළවගෙන එද්දී. අනේ මහත්තයෝ මේ මාව තම්බන්න නම් ඔයාගේ ওই ලුණු කර කමදි. මට නම් ඔයාව තඹ දොයිතුවක් විශ්වාස නැහැ. අනික ඔයාගේ මේ තවස් ටිකේම හැසිරීමත් හරිම වෙනස්. භූතයට අහුවෙලා මැරුණොත් මේ මිනිස්යාගේ සැකේ ඉවර වෙන්නේ නැහනේ. මම මේ දැම්ම යනවා කැලේට හපුවේ සල්ලි හොයාගෙන එන්න. කේන්තියට කැලේට යනවා කිව්වට මොකද? ආයේ භූතයට අහුනොත් නම් බේරෙන්න වෙන්නේ නැහැ මේ පාර. මොකද කරන්නේ? ආව හොඳ අදහසක්. මං සිරිපාල මලයවත් එක්කගෙන යනවා කැලේට. තනියම යනවට වැඩිය දෙන්නෙක් යන එක ආරස්සාවයි. සිරිපාල මලයා මට බොහොම ඇබැද්දියන්න සිද්ධ වුණේ. කැලේ හරහා එනකොට මගේ සල්ලි මල්ල වැටිලා. මේ රෑ ගිහිල්ලා තනියම හොයන්නත් බෑනේ. මාත් එක්ක එනවද උදව්වට? ඒක නම් මොකද සුමනයයි? යාළුවෙක් නේ නම් කරදරයකදී ආයේ උදව්වට ඉන්නේ. යමු අපි දෙන්නත් එක්ක ගිහිල්ලා ඒක හොයාගමු. සුමනයයි කලබල වෙන්න එපා. අපිට ඕක හොයාගන්න පුළුවන්. මොකෝ මේ මූණත් සුදු මැලි වෙලා. කෝසිරිපාල මලයා තාම නෑනේ. දැන් නම් මැදියමටත් කිට්ටුයි.
අපි තව ටිකක් හොයලා බලමු සුමනේ අයියා. ඕ මේ තියෙන්නේ සල්ලි මල්ලක් නේද? බලන්න සුමනේ අයියා මේකද කියලා. මේක තමයි මලයා. මේක තමයි. සුමනේ අයියා ඔයා සතුටු වෙන්න ඕනේ දැන්. මොකද ඒත් මේ බය වෙලා වගේ. සතුටුයි සිරිපාල මලයා සතුටුයි. ඒත් මට දෙයක් කියන්න බැරි වුණානේ. මම මේ පාරෙන් එද්දී මගේ පස්සෙන් අර කඳ නැති භූතය ඇලෙව්වා. එහෙම තුවත්ති මගේ අතින් ඔය සල්ලි මල්ල මග ඇරුණි. මට බය ඒ භූතයා ආයෙමත් ඒවිද කියලා. මොනව භූතයෙක්? ඔය කියන්නේ අර කඳ නැති භූතයා ගැන නේද? සුමනේ අයියා මොන විදිහේ මිත්‍රයෙක්ද? මා රාත්තල ගෙනත් තියෙන මේ භූතයාගේ මරු කටට නේද? අනේ දෙවියනේ අදනම් අපිට මැරෙන්න තමයි වෙන්නේ. මේ භූතය අපිව අතාරින එකක් නෑ. සිරිපාල මලයා අඬන එක නවත්තන්න. ඒ භූතයා එනවනම් මෙලහකටත් ඇවිල්ලා. දෙවියනේ භූතයා ගැන කිව්වා විතරයි නේද? මෙන්න භූතයා ඇවිල්ලා. අම්මුසේ මාව රවට්ටලා දැන් ටිකකට කලින් පැනලා ගියා නේද? මාව සෑහෙන්න මහන්සි කළා. දැන් එකෙක් වුණුවට මෙන්න දෙන්නෙක්ම ඉන්නවා. හරි එහෙනම් මැරෙන්න ලෑස්ති වෙලා. අනේ සිරිපාල අයියා මොනවා හරි උපායක් යදන්න. නැත්තම් අපි දෙන්නම කාලදායි. සුමනේ මලයා මම දන්න උපායක් නෑ. භූතේ කිස්සරම් මම දන්න එකම උපාය නම් පන්න බේරගෙන දුවන එකයි. දුවපල්ලා පන්න බේරගෙන දුවපල්ලා. ඔහම නැව කියලා. මේ පාවත් මාව රවට්ටලා දුවලා බේරන්නද හදන්නේ? උතරම බේරෙන්නේ. අනේ දෙවියනේ මාව බේරගන්න. බේරුණා ආයෙ පාර බේරුණා. උනේ සිරිපාල අයියා මටත් එතනට එන්න දොරාරින්න. ඉක්මනට දොරාරින්න. එහෙම නැත්නම් මේ භූතයා මාව කයමු එන්න. අනේ මාව කවුරු හරි බේරගන්න. ඕ හිටපු අනිත් යාළුවා දාලා පැනලා ගියා නේද? දැන් ඉතින් මැරෙන්න නැස්තියන්. අනේ මාව බේරගන්න කවුරු හරි. අනේ දෙවියනේ මගේ පුතා නේද? මේ කඳ නැති භූතයා කොහොමද මෙහාට ආවේ? අනේ දෙවියනේ මගේ පුතා මේ මොන කරදරයකද පැටළුනේ? මම මොන හරි කරලා මගේ පුතාව බේරගන්න ඕන. ඔම්මේ ඔයා මෙතෙන්ට ආවේ. භූතයා අපි දෙන්නම කවුරුත් කරන එකක් නේද? පුතේ ඔයා බය නොවී ඉන්නකෝ. අම්මා කෙනෙක් ඉන්නකොට එයාගේ තරුවන්ගේ එක කෙස් ගහකටවත් අත තියන්න කාටවත්මදයි. මේ මොකෙද්ද මේ? තමුන් කොහෙන්ද මෙතනට ආවේ? මේක මගේ බලපදේශය. වහා මෙතනින් යන්න. අනේ බලන්නේ යසවිතී නැන්ද එයාගේ පුතා වෙනුවෙන් එයාගේ ජීවිතෙන් මනුකට දාගෙන ඇවිල්ලානේ. ඔයා නම් ඔයාගේ යාළුවව දාලා පැනලා ආවා. ඔයා අනිවාර්යෙන්ම යන්න ඕනේ යාළුවට උදව් කරන්න. නෑ මම එහෙම කරන්නේ නෑ මගේ යාළුවට. සිරිපාල මලයා ඉන්න මම එනවා ඔයාලව බේරගන්න. තමුසෙත්තායාවද මට දැන්නම් කාව මුලින් කනවද කියලා හිතාගන්න බෑ. මෙන්න තාත් කොඳ නැති භූතේ. මට මේ දෙන්නෙක් එක්ක සටන් කරන්න බෑ. අද හොඳම දේ තමයි මෙතනින් පැනලා යන එක. මට සමාවෙන්න සිරිපාල් මලයා. ඔයා මට උදව් කරන්න ආවේ. ඒත් මම ඔයාලව අමාරුවේ දාලා පැනලා ගියා. අනේ අම්මේ මට සමාවෙන්න.